හච් වල තියෙන සුපිරිම ඔෆර් එකක් තමයි cheer points කියන්නේ. මේ cheer points වලින් අපිට විවිධාකාරයේ දේවල් කරන්න පුළුවන්. ඒකෙන් data ගන්න පුළුවන්, තව එක එක දේවල් මේ විදිහට කරන්න පුළුවන්. අපිට මේ cheer points එකතු වෙනවා කියන්නේ අපිට මේකෙන් කරන්න තියෙන දේවල් වැඩි වෙන එක. මේකෙන් අද මම කතා කරන්න යන්නේ මේකෙන් අපිට කරන්න පුළුවන් අනෙක් දේවල් ගැන. ඔයාලට වීඩියෝ එක ගියාට පස්සේ ඔයාලට මේක ගැන සම්පූර්ණ අදහසක් හරියටම ගන්න පුළුවන්. ඔයාලා cheer points එකතු කරගත්තට පස්සේ ඔයාලට ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලා. වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරන්න නැතුව නම් වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරියරුනේ දැන් මං ඉන්නේ හච් ඇප් එකේ. ඔයාලට පේනවා මම මෙන්න මෙතන හච් ඇප් එක ඕපන් කරන් තියෙනවා. ඔයාලට හච් ඇප් එක නැත්නම් අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න. නැත්නම් මේ cheer points ඔයාලට එකතු වෙන එක හරියට බලා ගන්න වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් හච් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවිලා ඔයාලගේ account එක ඒකට ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන ඉවර වෙලා ඔයාලට පුළුවන් මේ පහළ home එකට එහා පැත්තෙන් තියෙන loyalty කියන එක උඩ පාරක් ටච් කරගන්න. මම මෙන්න ඉතින් loyalty එකපාරක් ටච් කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට loyalty කියන එකට අපි එනවා. loyalty කියන එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට cheer points එකතු වෙන ප්‍රමාණය. මගේ දැන් මෙන්න මේ විදිහට cheer points ඔන්න විදිහට තියෙනවා ගාන මට මෙන්න මේ විදිහට පෙන්නනවා. membership සිබිලා කියලා මගේ 432ක cheer points සංඛ්‍යාව මෙන්න මෙතන තියෙනවා. ඒ විදිහට ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් මෙතන මේ cheer points මගේ තියෙන්නේ 602යි. අපිට gold එකට යන්න ඕනි තව 432ක් මට ඉස්සෙල්ලා වැරදුණා. කොහොම හරි gold එකට යන්න 432ක් ඕනි. මම මෙන්න විදිහට පහළට යනවා. පහළට ගියාට පස්සේ මෙන්න විදිහට බලා ගන්න පුළුවන් your cheer points offer and redeem කියලා. මෙතන මේ data and voice reward කියලා තියෙන්නේ. ඒක වෙනස් වෙනවා මෙන්න මෙතන මේ membership silver කියන එක තියෙන අන්න ඒක අනුව. දැන් membership silver කියන මං ඉන්නේ. ඒකට මට හම්බෙන්නේ මිනිත්තු 10ක් හච් ටු හච්. ඊට පස්සේ MB 25කුත් තමයි. ඊට පස්සේ මෙතන gold එකට ගියාට පස්සේ මෙන්න මෙතන MB 50ක් සහ හච් ටු හච් මිනිත්තු 20ක් වෙනවා. මගේ දැන්ට මගේ අනිත් account එක ගන්න ඉතින් වෙලා තිනවා. මගේ හච් sim දෙකක් තියෙනවා. ඒක එකක් මෙන්න ඉතින් gold එකට add වෙලා තියෙනවා. ඒක ඔයාලා card දාලා reload දාලා මේක මේ cheer points හදාගන්න ප්‍රමාණය අනුව තමයි. මං හරියටම දන්නේ නැහැ මේකෙන් කොහොමද card එකකින් කොච්චරක් add නැත්නම් දාන reload එකකින් කොච්චරක් cheer points වලට add වෙනවද කියලා. කොහොමද මෙන්න මේ විදිහට තමයි add වෙන්නේ. ඊට පස්සේ මෙතන මෙතන මේ ප්ලැටිනම් එකට ගියාට පස්සේ කොහොම හරි මේ MB 100ක් සහ හත්වත් මිනිත්තු 50ක්ද ඔන්නෝම ගාණක් එන ඇඩ් වෙනවා. ඒක දන්න කෙනෙක් ඉන්නවා. ඔයාලගෙත් එහෙම තියෙනවා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න කට්ටියට දැනගන්න. ඩයමන්ඩ් එකට ගියාමත් එන්නේ විදිහට වැඩි වෙනවා. කොහොම හරි මම විදිහට පහළට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන hotel and restores තියෙනවා. ඊට beauty and wellness කියලා එකක් තියෙනවා. ඊට dining කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කෑම ආහාර ගන්න. ඊට පස්සේ clothing and accessories තියෙනවා. ඊට පස්සේ home and living කියලා මෙන්න විදිහට වෙනම option එකක් තියෙනවා. ඊට පස්සේ leisure and entertainment කියලා මෙන්න මෙතන තව එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ ඔයාලා මෙන්න මේ මොකක් හරි දැන් මේ එකක් ටච් කරා කියමුකෝ. මම මෙන්න මේ විදිහට පහළ තියෙන මේ pearl bay කියන එක උන් විදිහට කපාරට ටච් කර ගන්නවා. එතකොට ඔයාලා මේකෙන් දැන් මෙතන තියෙන cheer point 100ක්. cheer point 100ක් දීලා ඉවරලා ඔයාලට පුළුවන් මේ pearl bay එකට යනකොට මේකෙන් 120ක් ඕෆ් කරගන්න. ඒ කියන්නේ 120ක් දැන් ඔයාලා හිතමුකෝ pearl bay එකට යන රුපියල් 1000ක් ගන්නවා. ඒකෙන් 120ක් අයින් කරගන්නවා. ඒතකොට ඔයාලට සමහරට රුපියල් 800ක් නැත්නම් 700ක් වගේ ගානකට ඔයාලට සමහර විට මේ pearl bay එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ home and living කියන එකේ දැන් ඔයාලා මොකක් හරි buy කරා කියමුකෝ. එතකොටත් ඒ 110ක හරි දැන් මෙතන මේ 115කකුත් තියෙනවා. ඒ විදිහට කට් වෙනවා. ඒ කියන්නේ මේ ගන්න දේ දැන් මෙතන මේ clothing accessories තියෙන්නේ. ඒකේ දැන් ඔයාලා මොකක් හරි ඇඳුමක් ගන්නකොට 125ක off වෙන තැන් තියෙනවා. 115ක off වෙන තැන් තියෙනවා. ඊට තව 20ක off වෙන තැන් 12ක off වෙන තැන් ඔන්න දෙල විවිධාකාරයෙන් off වෙන තැන් මේ ගණනාවක් අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ අපිට තියෙන වාසිය තමයි ඔයාලා මේ cheer points card දාලා නැත්නම් reload කරලා එකතු කරගන්න සංඛ්‍යාව අනුව ඔයාලට ලේසි වෙනවා. මේකේ මොනවා හරි දෙයක් ඔයා buy කරනකොට ඒ shop එකේ දැන් ඔයාලා නගරේ ওই shop එකේ තියෙනවනම් ඔයාලට පුළුවන් cheer points buy කරලා ඉවරලා ඔයාලට එන coupon එක ඔයාලට coupon එකක් හරි මොකක් හරි එනවා. ඒක ඔයාලට පුළුවන් ඒ කඩේ එක්කනට හරි කාට හරි පෙන්නලා ඉවරලා ඔයාලට පුළුවන් ඒකෙන් බාණ්ඩේ මිලදී ගන්නකොට ඒ ගාන අඩු කරගන්න. මෙන්න මේක තමයි මේ හච් වල තියෙන මේ cheer points වල තියෙන ලොකුම වාසිය. මේක මේ ඉස්සෙල්ලා කියන්නේ cheer points ආව දවස් වල වගේ මේක ලොකුවට තිබ්බේ නෑ. පොරොමල් විදියට මෙතන තිබ්බා
සාමාන්‍ය පොඩි දෙකක් තුනක් වගේ. නමුත් දැන් ගොඩක් අප්ඩේට් වෙලා මේකේ ගොඩක් දේවල් ෂොප් මේකේ ඇඩ් වෙලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. සමහරවිට ඉදිරියට තවත් වැඩි වෙන්න ඉඩකඩ ගොඩක් තියෙනවා. ඒක නිසා මේ හච් වල මේ cheer points අනිවාර්යෙන් ඔයාලා එකතු කරගන්න. මේක නිකම් බොරුවට මේ අවශ්‍ය වෙලාවක විතරක් මේ cheer points වලින් data add කරගත්තට අනිත් වෙලාවට මේකෙන් පුළුවන් තරම් එකතු කරගන්න බලන්න. මම දැන් 602ක් එකතු කරගෙන තියෙනවා මේ අලුත් account එකේ. ඔයාලට පුළුවන් අන්න ඉදිරියට එකතු කරගන්න. අද වීඩියෝ එකේ මොනවාරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගන්න. මේකේ මගේ වැරදි අඩුපාඩු මොනවා හරි අනිවාර්යෙන් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් වීඩියෝ එක හොඳට ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න නැතුව නම් වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ගන්න ඕල් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ගුඩ් බයි.